දැන් මොනවද බණ කියලා අහන්නේ ලංකාවේ අය? එයා තමන්ගේ ස්කන්ධ ගැන, ධාතු ගැන, ආයතන ගැන, තමන්ව විභාග කරගන්න විදිය ගැන, පටිච්ච සමුප්පන්නව හේතුන් නිසා අටගෙන තියෙන මේ ක්‍රියාවලිය ගැන මොනවද දන්නේ ඔයාලා? ඔයාලගේ ඇස කොහොම හැදිලා කියලාද ඔයාලා හිතාන ඉන්නේ? ඔයාලට කිසි අදහසක් නැහැ නේ. මගේ විඥානයේ මව් කුසට බැහැගත්තේ කොහොමද කියලා මන් දන්නේ නැත්තම් මොකක්ද මේ බුද්ධෝත්පාදයේ තියෙන හරය? එහෙම බණ අහලා මොකටද? මගේ ප්‍රතිසන්දි විඥානයේ ගර්භාෂයට බැහැ ගන්නකොට මගේ කර්මී කොච්චර බලපාලද? අවිද්‍යාසහගත වෙච්ච මේ ක්‍රියාවලිය මොකද්ද? මේ විඥානයේ පිහිටපු එක ඇතුලේ තමයි මට ආයතනික අත්දැකීමට එකතු වෙන්න තියෙන. මේ අත්දැකීමත් එක්ක ගැටෙන එක කිසි තේරුමක් නැහැ. මං ඉපදිලා, මගේ ඇස ඉපදිලා දැන්. මගේ කන ඉපදිලා දැන්. නාසය ඉපදිලා. දිවකය මනස ඉපදිලා ඉවරයි දැන්. ඒ නිසා ඉපදිලා ඉවර නිසා ඒවා විපාක. ඒවා හරහා තණ්හාව හැදින් නැති විදියට, අවිද්‍යාව හැදින් නැති විදියට, මම මගේ කියලා ඒවා මත පතිත වෙන්නේ නැති විදියට මම පරිස්සම් වෙන්න ඕන කියන එක බණවලින් ඇහෙන්නේ නැත්තම්, බණවලින් ඇහෙන්නේ මෙන්න මෙහෙම අඳින්න පින්වත්නි. කකුල පේන්න අඳින්න එපා. ඊට පස්සේ ඇවිදිනකොට මෙහෙම ඇවිදින්න. බෝධිය වටේට මෙහෙම කැරකෙන්න. කියනේවට නම් ඔයාලා සාදුකාර දෙන්නේ. ඔයාලට ඔය ක්ෂණය සම්පත්තියක් නම් වෙන්නේ. ඒක සම්පත්තියක් වෙන්නේ බුද්ධෝත්පාදයෙන්ද, ධර්ම ශ්‍රවණයෙන්ද උපකාරය ලැබුණොත් විතරයි. ඒ උපකාරය ලැබිලා නම් කොහොමත් මිනිස්සු මනුස්ස ලෝකෙ ඉපදිලානේ. ඒ නිසා ඒක ලොකු සම්පත්තියක්. ඒක වෙලානිත. ඒ නිසා ඔයාලා දක්ෂ වෙන්න මේක ක්ෂණ සම්පත්තියක් කරගන්නවද විපත්තියක් කරගන්නවද? ක්ෂණ සම්පත්තිය තියනවා කියලා අපි කිව්වට ක්ෂණ සම්පත්තියක් වෙන්නේ බුද්ධෝත්පාදයෙන්ද, ධර්ම ශ්‍රවණයෙන්ද අනුබලයක් ලැබුණොත් විතරයි.